අවස්ථාව හා සම්බන්ධ වෙන්නට. ඔබ දන්නවා චිරානුගත සම්ප්‍රදායට අනුව අප ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ සංස්කෘතියත් සමග එකදු පහදුව මංගල පහන් ප්‍රදීපනයක් සිද්ධ කරන බව. අප දැන් සූදානම් වන්නේ මේ කාර්යයේ සමාරම්භය සටහන් කරමින් පහන් සිලුව ආලෝකමත් කරවීම සඳහායි. ඒ වෙනුවෙන් මා ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා ඩිව් ලංකා හෙද විදුහලේ ගරු විදුහල්පතිතුමනි ඔබතුමන්ට, ඒ වගේම හෙද විදුහලේ අධ්‍යක්ෂකතුමිය ඔබතුමියට ආරාධනා කරනවා. ඒ වගේම තුනේ කනුව පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ අනදිනදාරිතුමනි අප ඔබතුමන්ට ඊටම ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කරනවා මංගල පහන් ප්‍රදීපනය සඳහා. ඒ වගේම මොනරාගල චාමර ෆැෂන්ස් ආයතනයේ අධිපතිතුමන් වෙනදා වගේම අපිත් එක්ක ඉතා ලෙන්ගතුකමින් එකතු වෙනවා. ඒ වගේම මේ මැතිනිය අප ඔබ දෙපළටත් ඉතාම ලෙන්ගතු ආරාධනා කරනවා මංගල පහන් ප්‍රදීපනය සඳහා. ඒ වගේම තමයි ඩීයු ලංකා හෙද විදුහලේ අදින් විසිර යන ආදරණීයයන් අතරින් දෙදෙනෙකුට නැත්නම් කණ්ඩායමේ නායකතුමාට සහ නායිකාවට අප ඊටාම ගෞරවයෙන් සහ ආදරයෙන් ආරාධනා කරනවා මංගල පහන් ප්‍රදීපනයට. ආදරණීය දෙමව්පියනි, ඔබ තමයි දරුවන්ට වගේම අපට ශක්තියක් වෙන්නේ. ඉතින් අප කොහොමද ඔබ අමතක කරන්නේ? ආදරණීය අම්මා අප්පච්චි දෙදෙනෙක්ට අපි ආරාධනා කරනවා මංගල පහන් ප්‍රදීපනය කරවීම සඳහා. ඔබ දන්නවා ආරම්භක නර්තනයක් වේදිකාවේ ආරම්භිය යුතුයි. එසේනම් මේ සූදානම පැමිණි සෑම දර්ශනීය පූජා නර්තනයකින් හැඩ ගැන්වීම සඳහායි.
Jikada Tonanta.
මේ මංගල කාර්යය මංගල්‍යයක් වන්නටම සුභාෂණය කරමින් අපි වැඩ කළ ඒ සංස්කෘතික කණ්ඩායමට අපගේ ස්තුතිය. දැන් සූදානම අපේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි සියලුම ආරාධිතයින් වගේම අපේ ආදරණීය දෙමව්පියන් දරුවන් ඇතුළු සැම පිළිගනිමින් අද කාර්යය පිළිබඳව ඔබට අදහස් දැක්වීම සඳහායි. ඒ වෙනුවෙන් මා ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා දිව් ලංකා හෙද විදුහලේ ගරු විදුහල්පති තැන්පත් රොෂාන් පෙරේරා මැතිතුමනි ඔබතුමන්ට ඊටම ගෞරවයෙන්. සුබ උදෑසනක් සියලු දෙනාටම. මම හිතන්නේ වසරක් පාසා වසරක් කරන්න ඕනේ මේ උත්සවය. මම හිතන්නේ ඊට වඩා ළඟින් බොහොම කිට්ටුවෙන් කරන්න සිද්ධ වුණේ. මම හිතන්නේ දේශීය අවශ්‍යතාවය තියෙන ඉල්ලුම ලෝටම කියාපාන සාධකයක් වගේ. ඒ කියන්නේ අපි වසරක් පුහුණු කරන්න තියෙන මේ අපි පුහුණු පාඨමාලාව මම හිතන්නේ ඊට වඩා අඩු කාලෙකින් ඉවර කරන්න සිද්ධ වුණේ. ලොකු ඉල්ලුමක් තියෙනවා මේ ශිෂ්‍යයන්ට, ලොකු ඉල්ලුමක් තියෙනවා පෞද්ගලික රෝහල් වලින්. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මේ ඉක්මනින්ම මේ වගේ උත්සවයක් සංවිධානය කරගන්න අපිට සිද්ධ වුණා. මුලින්ම මට ඉදලා තියෙන මෙතන පිළිගැනීම් කතාව මම මුලින්ම මෙතනට පැමිණි අපේ විශේෂ කාර්ය බලකාය අපේ හිතවත් කන්නංගර මහතා පිළිගන්නවා. එතුමාගේ ඒ කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකුත් එළෙන එතුමාලත් පිළිගන්නවා. නිතරම අපිට උදව් කරනවා හැම සැරේම වගේ අපේ මේ උත්සවවල අපේ ගොඩක් දේවල් අපිට කියලා දීලා අපේ අඩුපාඩු හදලා දෙනවා. මම හිතන්නේ චාමර අයියා චාමර ඒ මෙතිනියත් ඇවිල්ලා ඉන්නවා. මොන්රාගල මහරෝහලේ එදිනෙදාරී දුලිකා නිල්මිනි මහත්මියත් අපිත් එක්ක ඇවිත් ඉන්නවා. එතුමියත් අපි පිළිගන්නවා. ඒ වගේම මේ සඳහා මම දුර බැහැර ගෙවාගෙන අද මෙතන පැමිණි සියලුම දෙමව්පියන් දූ දරුවන් හැම දෙනාම මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම අපේ ආයතනයේ ගුරු මණ්ඩලය කීප දෙනෙක් ඇවිත් ඉන්නවා. තව කීප දෙනෙක් එන්න ඉන්නවා. ඒ හැම දෙනාම පිළිගන්නවා. ඊට අමතරව මේ පැමිණීමට නියමිතයි මේ මොනරාගල LG කන්ස්ට්‍රක්ෂන් අධිපතිතුමා නිහල් මැතිතුමා. එතුමාත් මම හිතන්නේ පැමිණ නැහැ වගේ පේන්නේ. එතුමාවත් තව මොහොතකින් පැමිණෙවි. එතුමාවත් පිළිගන්නවා. ඒ වගේම වසරක අධ්‍යාපනයෙන් පසු ප්‍රායෝගික පුහුණුව සඳහා කොළඹ ප්‍රදේශයේ ඉඳලා මේ අපි වෙනුවෙන් නිවාඩු දාගෙන මේ ඇවිල්ලා ඉන්න අපේ ආදි ශිෂ්‍ය කණ්ඩායම විශේෂයෙන් පිළිගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අත්දැකීම් ගොඩාක් කරගෙන ඇවිල්ලා ඉන්නේ. මම හිතන්නේ පහුගිය දවස්වල අපේ ආයතනයට ආවා මේ අලුතෙන් පුහුණු වන දරුදරියන්ටත් ගොඩාක් විස්තර කියලා දුන්නා ඒගොල්ලෝ. ඒ පිරිසත් මම පිළිගන්නවා. ඒකයි අද උත්සවයේ ප්‍රධානම ජවනිකාව සිද්ධ කරන්නේ මම හිතන්නේ දැනට ඉගෙනුම ලබන දරුවන් අදින් පස්සේ ඒගොල්ලෝ පුහුණුව සඳහා යොමු කරනවා අපි. අන්න ඒ සියලු කණ්ඩායමත් අපේ දෙවෙනි කණ්ඩායම දිව් ලංකා හෙද විදුහලේ දෙවෙනි කණ්ඩායම පැමිණ සිටිනවා. ඒගොල්ලොත් මම තරම් සාදරයෙන් පිළිගන්නවා. මම හිතන්නේ ඊයේ රෑ ඉඳලා අපි ගොඩක් මහන්සි වුණා මෙතන සරසන්න. පොඩි ගැටලු තිබ්බා. ඉතින් ඒවා මේ කාලයත් එක්ක අපිට බොහොම අමාරුවෙන් තමයි කරගත්තේ. අඩුපාඩු වෙන්න ඇති. සමහර තැන්වල ෆෑන් එකෙන් වැඩ කරන්නේ නැහැ. පොඩ්ඩක් ඉවසලා ඒ පැය කීපයක් රැඳින්න කියලා මම ඉල්ලා සිටිනවා. අරමුණ විදිහට මම අතර අරමුණක් විදිහට පැහැදිලි කරන්න ඕනේ. මම හිතන්නේ අපි මේ ආයතනේ පටන්ගෙන දැන්ට අවුරුදු 1මාරක් දෙකකට කිට්ටුයි. අපි බැජස් කීපයක් අපේ කණ්ඩායම් කීපයක් අපි පුහුණුව සඳහා යොමු කරලා තියෙනවා. ඒකෙදි පුහුණුව නියම කරලා ආපු අය ඉන්නවා. මම හිතන්නේ අලුතෙන් පුහුණුවට යවන අයගේ ගොඩක් දෙමව්පියෝ මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඕනනම් ඒගොල්ලොත් එක්ක කතා බහ කරන්න පුළුවන්. මොන වගේද මෙතන පුහුණුව, මොන වගේද පෞද්ගලික ශාස්ත්‍රය. දැන් අපිට පොඩක් නුපුහුරුයි මේ මෙතන මෙච්චර හුරු නෑ අපිට. ඒ නුහුරු ගතිය තියෙනවා. මොකද අපි දැකලා තියෙන්නේ රාජ්‍ය ආයතනයේ හෙද නිලධාරීන් තමයි දැකලා තියෙන ගොඩක් වෙලාවට. මොකද මේ ප්‍රදේශයේ පෞද්ගලික රෝහල් නැහැ. ඒ නිසා අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන රජයේ රෝහල් වල හෙද නිලධාරීන් පමණයි. ඉතින් එතකොට මේ අය අතර ලොකු වෙනසක් තියෙනවා. රජයේ හෙද නිලධාරීන් කියන්නේ ඒගොල්ලෝ
ගොඩක් වෙලාවට ආයතනයේ ඇතුලේ සීමිත වැඩ කොටසක් තමයි කරන්නේ. නමුත් පෞද්ගලික අංශයට ගියාම එහෙම නැහැ. ඒගොල්ලෝ හැමතැනම වගේ රෝහලක වැඩ කරන්න ඕනේ. මම කියන්නේ ඒ අත්දැකීම් හොඳටම අහගන්න පුළුවන් ඒ දූ දරුවන්ගෙන්. ඉතින් එතකොටම අපි ටාගට් කරේ. ඇත්තටම අපි මේකේ තිබ්බ අරමුණු කරේ ඔදනෝ O level සාමාන්‍ය පෙළ උසස් පෙළ හදාරලා ඊට පස්සේ යන්න මාවතක් නැතුව ඉන්න පිරිසක්. ඒ කියන්නේ ඇත්තටම ගොඩක් දෙනෙක් මේ වගේ ප්‍රදේශවල ගොඩක් කරලා කෘෂිකාර්මික වැඩවලට තමයි සම්බන්ධ වෙන්නේ. නමුත් අපිට අපේ අධ්‍යක්ෂකතුමිය ඩිව් ලංකා මේ ආයතනයේ අධ්‍යක්ෂකතුමියගේ පොඩි සංකල්පයක් තිබුණා. මෙන්න මේ වගේ දරුවන් මේගොල්ලෝ යොමු වෙන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. ඒ නිසා අපි රටට වැඩදායි මේ වගේ සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ කරගන්න තමයි අපි අරමුණ උනේ. ඒ නිසා තමයි අපි ගොඩක් වෙලාවට O level සහ A level ඒ කියන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ හදාරා ඉවර වෙච්ච අය තමයි මේ සඳහා තෝරගත්තේ. ඒ වගේම උසස් අධ්‍යාපනයට එන්න බලාපොරොත්තු වෙන කිසි කෙනෙක් මේකට සම්බන්ධ කරගත්තේ නැහැ. ඒකට හේතුව තමයි මොකද ඒගොල්ලන්ට ඊට වඩා ලොකු අරමුණු තියෙන නිසා. අපි අර වගේ සීමිත පිරිසක් තෝරගෙන තමයි අතර මේ දේ කරගෙන යන්නේ. ඒකේ හැබැයි අපිට හොඳටම තේරෙනවා මේ ඇවිල්ලා ඉන්න දූ දරුවන්ගේ අත්දැකීම් එක ඒගොල්ලෝ මොන වගේ තැනකද ඉන්නේ කියලා. මොකද ඔයගොල්ලෝ දන්නවා විශේෂඥ වෛද්‍යවරයෙක් කියන්නේ ඒගොල්ලෝ අවුරුදු 7-8ක් පුහුණු වෙලා ඉගෙනගෙන අත්දැකීම් අරගෙන ඒ ගොඩාක් දැනුම් සම්භාරයක් තියාගෙන තමයි වෛද්‍යවරයෙක් රෝගියෙකුට උපස්ථාන කරන්නේ. ඒ කරන ස්ථානයේ ඒ විශේෂඥ වෛද්‍යවරයා දෙන උපදෙස් ඔක්කොම මේ ළඟ ඉන්න මේ හෙදියත් අහගෙන ඉන්නේ. ඒතකොට එයාගේ දැනුම කොහොම වේද? රෝග ගැන, රෝග නිවාරණය ගැන, බෙහෙත් ගැන ලොකු දැනුමක් තියෙනවා මේගොල්ලන්ට. මං හිතන්නේ අපි මෙහෙත් දීලා ගිය තියරිය එක දරුවෙක් කිව්ව මෙහෙම කතාවක්. මෙහෙදී අපි දීලා උගන්නලා යවපු දේවල් අපි ඇහුවා කොහොමද පුතේ අපි උගන්නපුව ටික ගිහිල්ලා හොඳට කරාද? අයියෝස ඕවම නේද ඔයිට වැඩි ලොකු දේවල් අපි කරා කියලා. ඉතින් අපිට හරි සතුට වෙනවා මේ කතාවට. මොකද ඒගොල්ලෝ අපිට වඩා ගොඩක් දේවල් එහෙන් ඉගෙනගෙන තියෙනවා. අත්දැකීම් අරන් තියෙනවා. අද ඇවිල්ලා ඉන්නේ පිරිසෙන් කතා කරන්න ආසයි දෙන ඒගොල්ලොත් එක්ක. ඒ වගේම අත්දැකීම් ගොඩාක් එකතු කරගෙන තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඒ වගේම දෙමව්පිය ඇවිල්ලා ඉන්න දෙමව්පිය ඔබගේ දූ දරුවන් තව ඉන්නවනම් ඥාති පිරිස ඉන්නවනම් අපිට සම්බන්ධ කරන්න. අපි ඒ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සෞඛ්‍ය පැත්තෙන් ඉහළටම අරන් යනවා. අරගෙන ඕගොල්ලන්ට ස්ථිරවම රැකියාවක් ලබා දෙන්නත් අපි පොරොන්දු වෙනවා. මොකද ඔය ගියේ දරුවා 90%කට ඒ අදාළ ස්ථානයේම රැකියාව හම්බුණා. සමහර අයට දැන් අත්දැකීම් මේ ක්වොලිෆිකේෂන් තියෙනවා, ප්‍රැක්ටිකල් සයිඩ් එකක් තියෙනවා. එතකොට ඕන තැනකට ගිහිල්ලා බය නැතුව ඉන්ටර්විව් එකට යන්න පුළුවන්. සර්ටිෆිකේට් මම හිතන්නේ අද ලබා දෙනවා ඒගොල්ලන්ට කම්ප්ලීට් සර්ටිෆිකේට්. ඒ කියන්නේ න්‍යායාත්මික පුහුණුව සහ ප්‍රායෝගික පුහුණුව යන දෙකම ඉවර කරපු සහතික පත්‍රයක් දෙනවා. ඒක ලංකාවේ ඕන තැනක පිළිගන්නවා. එහෙමනම් ඉතින් මම කතාව අවසන් කරන්නම්. මොකද තව වැඩ කටයුතු ගොඩක් තියෙන නිසා බොහොම ස්තුතියි හැමදෙනාටම. අධ්‍යාපනයේ හදාරන කාල සීමාව තුළ මේ හෙද විදුහලේ දරුදරියන්ගේ සිහිනයක් තමයි නයිටින්ගේල් පරපුරට පාතබන එක. නයිටින්ගේල් කියන්නේ හෙද ජීවිතය නැත්නම් හෙද කාර්යය ලෝකෙට හඳුන්වා දුන්න උත්තුංග කාන්තාව. ඉතින් ඉතාලියේ ජන්මලාභය ලබගෙන ෆ්ලොරෙන්ස් නගරයේ තමයි ඉපදුනේ. ඒ නිසා තමයි ෆ්ලොරන්ස් නයිටින්ගේල් ලෙස ඇය නම් වෙන්නේ. ඒ නයිටින්ගේල් පරම්පරාවේ මීළඟ පරපුරට අත්පොත් තබන ඔබට ඔබේ හිස්වැසුම පළඳවන්නයි මේ සූදානම. ඒ වෙනුවෙන් මා ගෞරවයෙන් ආරාධනා කරනවා මුල්ම අදියර සඳහා මොණරාගල දිස්ත්‍රික් රෝහලේ හෙද නිලධාරිණී දුලිකා මැතිණියට ඉතාම ගෞරවයෙන් එන්න ඔබේ සුරතින් මේ දිනයන්ට හිස් පළඳනා පැළඳවීම සඳහා.
මීළඟ අධීර සඳහා මායිතා ගෞරවයෙන් ආරාධනා කරනවා දරුවන්ට හිස් පළඳනා පැළඳීම සඳහා ඩීව් ලංකා හෙද විදුහලේ අධ්‍යක්ෂතුමිය දේශාන උදේශිකා මහත්මියට ඉතාම ගෞරවයෙන් ඒ වගේම පහන ඔවුන් අතේ පත් කිරීම සඳහා මායිතාම ගෞරවයෙන් ආරාධනා කරනවා සියඹලන්න පොලිස් ස්ථානයේ ළමහා කාන්තා කාර්යාංශයේ ගරු සනබතුමිය දිල්රුක්ෂ මැදිනියට ඉතාම ගෞරවයෙන්
ඉතින් ආදරණීය දෙමව්පියනි දැන් සූදානම් ඔබේ දුව ඔබේ පුතා නයිටින්ගේල් පරපුරේ හෙද වෘත්තිකයෙක් විදිහට Tamanගේ ප්‍රතිඥාව ලබා දීම සඳහා